Hi guys, konnichiwa. Welcome back my YouTube channel Sakura Journeys. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට යාළුවනේ. ඉතින් ඇත්තටම channel එකට අලුතෙන් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඇත්තටම කයිෂගේ වැඩත් එක්ක එක දිගටම වැඩ මේ පහුගිය සති දෙකේම ඉතින් සනීපන් නැතුව ඉන්නේ. පොඩක් කඩානේ පොඩක් උගලට වෙනසක් තේරෙයි. ඉතින් මේ දැන් Sakura season එකත් එක්ක ඇත්තටම මේ කාලේට ඇත්තටම මේක සාමාන්‍ය ලෙඩක් මේක මෙම කපුන්ෂෝ කියල කියන්නේ ඉතින් එක සකුරා කාලට හැදෙන කොහොමත් එන මේකක් ඉතිං අද සෙන සුරාද ඉතිං අද තමයි පොඩ්ඩ නිවාඩුවක් කොම්මුණේ සත දෙකරදුර පස්සේ ඉතිං අද පොඩ්ඩක් යාලුත් පොඩ එඩිට යන්න කියලා හිතන් හිටියේ මේ පොඩ සකුර බලන්න ඔයාලට ඒස්පීරෙන්න්ස එක ෂයා කරන්නත් එක්ක පොඩි වලොග්ගයක් කරන්න හිතන් හිටියේ ඒත් ඉතින් පොඩ්ඩක් අද ඇරනෝට පොඩක් පරක් වුණ දවල් වුණ පොඩක් ඇහරනෝට ඇත්තනම් සනීපත් නැති හින්ද ඉතින් පෞගි දස්ටිකේම සයි දෙකේම එක දිගටම වැඩ කරපු නිසා ඉතින් ඇහරනෝට පොඩ පරක් වුණා ඉතින් හිතා ඒ වැඩේ පොඩ්ඩක් කැන්සල් කරන්න වුණා ඔයිස පොඩ්ඩ පැදිල එන්නතු ඇති එකන එච්චර විතන්න පයාලුවනේ විඩියක් කරත් එක ඉට් කරගන්න වෙලාවත් තිබෙන මුලින් මේකට සමාවෙන්න යාලුවනේ ඉතින් ඔගුල බලන්න ඇති මොකෙන්දද මේ වීඩියෝ කරගන්න කියලා ඔවු මගේ කැමරාව අරගත්තා මං ඒ කලින් වීඩියෝ එක මංවාට දාලා ඇති මගේ චැනල්ලගේ එක ලින්කේ මම මෙහින් දාන්න බලන්න උඩින් දාන්න එක ලින්ක බලන්න ඉතින් වාල බලන්න මේ කැමගේ කොටියත් එක්ක කොහොමද මගේ වීඩිය එකයි අනිතක වොයිස් කරන්න කොම්පසෙට්ට රම්පච්ච ඩජයි මයික එක මිනිමයිකෙන් තම ඔයිස එක වාට කලියලි හැ හැති දැන් ඉතින් අද මං වාලට චූටි බ්ලොගයක් කරන්ගෙන්න්නම් වෙනම ඇවිල්ල දැන් පොඩ්ඩක් කෝපිය එකක්කේම බීලා වානේ පොඩ්ඩ පාගින්නේ දන උගලට සකුඩා කොහොමරි පෙන්න්න ඕනය ඉද මොකද අද තමයි හොඳටම සකුර පිපිල තියන්නේ පෞගෙද සතියම හොඳටම වැස්සම හිට ඉතින් නගුයවලට ඉදරන්න මේ බැස්සට ඉතින් හොඳටම පිපෙන්න ඇත්තටම ඉතින් දැන් තමයි අද තමයි මෙම හොඳ වෙදකත් තියෙන්නේ හදයි හෙටයි දෙකම හොඳ වෙදකත් තියෙන්නේ ඉතිං අද මං ඔයාලට කොහොමරි සකුර පෙන්න්නන පොඩි වීඩියක් කරන්න ඕන කියලා හිතන් හිටිය ඉතින් ඔලත් එක්ක සකුර ස්පිරෙන්න්ස එක ශා කරගන්න ඉතින් හිතන් හිටිය ඉතින් හිද කොහමරි පොඩ ඉලට ඇවිත් ඉන්න දැන් ඉතින් මෙතන තියෙන පොඩ්ඩක් මේ කසුමුඩි එකලා ගවම තින පැමිලි මාට්ටක තියෙන පාගන්න එක මම ඉන්න දැන් ඉතිං මේක තියන මෙත නිස්සරහම තින ලස්සනම සකුරටිකක් තියෙන මුගලට පේන ඇති මුලම පෙන්න්න බලන්න හො ඇතින් තියෙන්නේ සකුරා මේකම් පොඩි පාකයක් ඔය තියෙන්නේ ලස්සනයි මේ තින්නේ පැමිලි මාටේ මේ තින කසුමුරි මගලට බැහල පෙන්න්න මෙගන කසුමුරි කිය ආට වෙන ඇති ඉස්සරන් තියන්න මේක තමයි ලස්සන ඒක බලමුතින් බල්ලා වාට මගේ බොස්ස එක කියලිය අයවාද මන්තාව මේක ඇතරම ටෙස්් කලේ නෑ කොම කියලා වෙලාවත් තිබ ඇතිහිද මෙතන පිස්සාදිනවා මේකක් ඉගිලබරු ට්‍රේන්යක් කැනව ඔගලට පෙන්න්න පුළුවන් ට්‍රේන් එකක් නෑ සීතලයි තාම පොඩි හුලගත් එක්ක සීතල දීහින්ද සීතලයි ඉතිං තවඩී මගේ පැත්තර නෝකලනවා පෙන්න්නම් ඉති මම් මගේ වාහනේ මෙතන ඉස්සරා පාගින්න ඇත්තින එකට දාන්න යන්නේ කාලා ඉට්ටගන්නේ අන්නට පාගින්න එකට දාන්න යන්න වාහනේ හයිගයිස් ඉතිං මොම් පාකින්න එකට දැම්මා කායක තියනවා මංවාලට පාකින් එක් ගැන වෙනම විඩියක් කරන්න මේකේ මම සිති ඉස්සර කලින් අර පැමිලි මාට්ටේ ඕට තේර ඇති අතන පාකින් අතන වාය අතර වෙල තිබ්බේ ති මේකේ රොකුජුක්කුම් නිහැපුුවෙන් එකන්නේ පැයකට 200ක් මේ චාර්ජයනවා ඉති මේ ගවන්නවන් මැසින් එක
ඉතින් මම පාකින් එකෙන් දාලා වහනේ යන් අපි යමු සකුරා බලන්න. මොත්තා බලමු. ඉතින් තමයි මම වාහනේ දැම්මේ. අර තියෙන පාකින් එක දාපු වාහනේ දාපු එක. නාලා තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. හතුන් තමයි යන්න ඕනේ. ඉතින් පැමිණි මාට්ටේ මම කලින් හිටියේ එතන. ඉතින් පැමිණි මාට්ටේ මම කලින් හිටියේ එතන. අතන තමයි වාහනේ තිබ්බේ. මේ කසුමුඩි ස්ටේෂන් එක මේ. ඔව්. දැන් ඔයාලට මම සකුරා පෙන්වන්න යන්නේ. මෙතන හරිම ලස්සනයි. බලන්නකෝ. ලස්සන තැනක් මේක. අපි ඉස්සරත් මෙතන එනවා මම නම්. කාලෙකින් අතන මෙතන ආවේ. අවුරුදු 4කින් විතර මෙතන ආවේ. මාරම ලස්සන තැනක්. පොඩ්ඩක් නිවාඩු දවසින් ඉඳන් කට්ටිය ඇවිල්ලා තියෙන්නේ ජපන් අය මේ සකුර බලන්න ඉතින්. මාරම ලස්සනයි. nice. ලස්සනයි මාර විදිහට. පල්මය වයසක ඉන්න කෙල්ල මෙතන පොඩ්ඩක් ඩ්‍රින්ක් එක දානවා. ඔයා පැත්තෙන් ඉන්නේ ඩබල. පේනවද ඔයාලට? යාලා පොඩ්ඩක් පුරා ගහක් යට ඉඳගෙන ඉතින් බියර් එකක් මේ බියර් එකක් බොනවා ඉතින්. එතන මාර රිලැක්ස් මෙතන. තාම සීතල පොඩ්ඩක් තියෙනවා. අර හුලඟ තියෙන ඉඳ සීතලයි ටිකක්. ලස්සනයි ඇත්තටම. අද කාලා තම දවසම මේ වගේ තමයි තියෙන්නේ. වහින්නේ නැහැ, වැස්සෙම නැහැ අද දවසම. වෙදේක ඇත්තටම ගොඩක් හොඳයි. ඒකෙන් තමයි කට්ටිය අද ගොඩක් ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්න. ඉතින් මෙතන ගොඩක් කට්ටිය උදේවරු ඉන්නේ. ඉතින් මම එනකොට දැන් නම් වෙලාව ඇවිල්ලා දැන් 5යි ඇත්තටම වෙලාව. ඉතින් මේක තමයි මෙතන තියෙන ලොකුම සකුර ගහ. ලස්සනයි. අර කට්ටිය ඉතින් බාරලා ඉවරලා යනවා. සකුර බලන්න අපු කට්ටිය. ඒ කට්ටිය ඇවිල්ලා මෙතන සකුර බාරලා ඉවරලා දැන් යනවා. ඒ කට්ටිය ජපන් කට්ටියක්. පොඩි අයත් එක්ක ඇවිල්ලා හිටියේ ඉතින් ලස්සනයි. වල් වැඩියකුත් තියෙනවා. ඉතින්
හෙට වෙලාව තිබ්බොත් මම පොඩ්ඩයි එළියට ගිහිල්ලා ඕගොල්ලන්ට ආයිත් ලෝගයක් අරන් එන්නම්. ඉතින් යන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් සති දෙකම එක දිගටම වැඩ නිසා ඉතින් අදයි හෙටයි දෙකම මට නිවාඩු. ඔයාලට කරන්න ඕන වීඩියෝස් මොනවද කියලා බලලා මට මේ වීඩියෝ එකෙන් කමෙන්ට් කරන්න. එමොත් මම ඔයාලන්ට ඒ වීඩියෝස් ටික අරන් එන්නම්. වෙලාවක් තියෙන විදියට. පොඩක් ළඟ වැඩි යාළුවනේ. ඉතින් දැන්නස් පොඩ සීතලයි. ඉතින් මම දැන් යන්නේ කියලා හදන්නේ. ඔයාලට මම ඉක්මනින් ආයිත් වීඩියෝ එකක් අරන් එන්නම්. ඒක සම්කල්ප බලන්න ගිහිල්ලා දැන් ඇවිල්ලා මෙතන. ඔව්. ඕවට දෙන්න වදන්නේ මොනවා කරන්නද ඉතින්. අපිට තියෙන වැඩත් එක්ක අපිත් ඉතින්නේ කාර්යබහුල වෙනවනේ. මාවත් දාලා ඒ යාළුවෝ ගිහිල්ලා තිබ්බා. දැන් මම මෙයාට අද මෙයාත් එක්ක යන්න දෙන්න බැරි වුණාට හෙටම යන්න දෙන්න කියලා කතා කරන්න යද මම මෙයාවේ. ඔබදාගෙන ඊයේ ඉතින් වැඩක් දාලා දැන් දැන් මේ ඇවිල්ලා කෝල් කරනවා කොහෙද ඉන්නේ අර සකුරා බලන්න ගිහිල්ලා ඔක්කොම බලලා ඉවරලා දැන් කෝල් කරනවා ඉතින්. ඔහම තමයි ඉතින් යාළුවෝ. එහෙනම් අපි ආයිත් ඉක්මනින්ම ඊළඟ ව්ලොග් එකකින් හම්බ වෙනවා. එහෙනම් දැන්ට ගිහිල්ලා එන්න යාළුවනේ. ආයිස් මම යාළුවගේ වාහනය යන්නේ. දැන් ප්ලෑන් එක වෙනස් වුණා. අනිත් වාහන තුනම දාලා වාහන දෙකක් විතරක් යනවා. අනිත් වාහනේ පිටිපස්සෙන් යනවා. මේ ඉන්නේ නිල් පාට ප්‍රීස් එකේ අයිතිකාරයා තමයි මේ ඉන්නේ. පිටිපස්සේ ඉන්නේ. අපි සල්ලිකාරයා. කොණ්ඩේ අදින්න බා. ගඩඩි සීන් එකක් තියෙනවා නෑ එහෙම පේන්නේ නැද්ද? මුදලාලි ලොක් එක ඇවිල්ලා තින්නේ. අපි මේක මේක ලයින් එක පාඩ කරා. මුදලාලි මහත්තයා. ඒක දැන් හොඳයි නේද මුලදී චුට්ටක් වෙද්දී අවුල් තිබ්බට. මොකද පුතා ඕනියක් වුණා තවත් ලස්සන. ඔන්නෝම තමයි ජපානයේ ස්ට්‍රීට් ෆුඩ් ගැන මගේ යාළුවෝ ඔයගලන්ට කිව්වේ. තාම අපි ඉතින් ඉන්නේ. ඉතින් මේක තමයි ස්ට්‍රීට් ෆුඩ් තියෙන දන. ඉතින් වාර ස්ට්‍රීට් ෆුඩ් කරන මාළු විතර කට්ටිය ඉන්නේ. මේ මොකද ලොකු කඩයක්. කියනවා. මේ දින්නේ ඒක. මම පොඩ්ඩක් කෑවා. පෑන්ටා සෝස් එකක් තියෙන්නේ. ගුරු මස් තමයි තියෙන්නේ. පොඩි බැටර් එකක් වගේ දාලා බැදලා පෑන්ටා සෝස් එක. මේකත් මේගොල්ලන්ගේ ප්‍රසිද්ධ ජපානි ස්ට්‍රීට් ෆුඩ් එකක්. ඔන්න ඔහොමයි ඉතින් ජපානි ස්ට්‍රීට් ෆුඩ්